කල්පනා කරන්න මොකද අන්න හරි මොකද ට්‍රැක් පැනලාද කියන්නේ. ඒ නිසා මේ එහෙම බලන්න ඕනේ. අපි ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් කීපයකට ඇතුළත් වුණා 2025 4 වෙනි මාසයේ 5 වෙනිදා. ඒ වගේම උතුරේ කංකසන්තුරේ වරාය පලාලි ගුවන් තොටුපළ දියුණු කිරීම සඳහා ඉන්දියාව ලොකු ආධාර මුදලක් දීලා තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් පාවිච්චි වෙන්නේ නැහැ. දැන් ඔබතුමා අප වෙනුවෙන් අපි අර මුදල පාවිච්චි කරලා රණවිරුවන්ගේ ජීවිතය ශක්තිමත් කරනවා වගේ ඒ ජීවත් වන සිවිල් ජනතාවගේ ජීවිතය දියුණු කරන්න විශේෂයෙන්ම ඉන්දියාව සමග ඇතිවලා තියෙන මේ ගිවිසුම් ශක්තිමත් කරලා සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කරලා ඒ සඳහා මේ ආරක්ෂාවට හානියක් නොවන ආකාර අපි දන්නවා මේ සබඳතා පිළිබඳ ගැටලුව ගිවිසුම් අත්සන් කරාට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ තමයි ඔබතුමාට තියෙන්නේ. ඒ නිසා ඔබතුමා මොනවද ගන්න ක්‍රියාමාර්ග උතුරේ නැවත යුද්ධයක් ඇතිවීම වළක්වන්න ඒ වගේම විධිමත් ලෙස මේ අරමුදල් පරිහරණය කරන්න. මේ ප්‍රශ්නේ මූලික වෙන්නේ මේ අපි වෙනුවෙන් අපි අරමුදල සම්බන්ධව මම දන්නේ ඔබතුමා කොහොමද ඒක සම්බන්ධ කරන්නේ මේ අරමුදල පාවිච්චි කරලා මේ ආරක්ෂාව සපයන්නේ. ඒක නිසා මේ ටිකක් මේ ටිකක් ඔබතුමා නීතිඥයෙක් ඒක නිසා මේ කල්පනා කරන්න මොකද අන්න හරි මොකද ට්‍රැක් පැනලාද කියන්නේ. ඒ නිසා මේ එහෙම බලන්න ඕනේ. එතකොට ඒ අනුව තමයි සාමාන්‍යයෙන් හොඳ පරිණත ප්‍රොෆෙෂනල් ඉන්ටෙලිජන්ස් උත්තරයක් දෙන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රශ්නයක් ඒ විදිහට ඇහුවොත් ඔබතුමාට තේරෙනවනේ. එතකොට ඒක බලන්න මොකද ඔබතුමාලා මේ පහුගිය කාල වකවානුවල බලයේ ඉන්නකොට මේ ජනවාර්ගික ප්‍රශ්නේ ඇතිකරන්න ජන ભેද ඇති කරේ. නමුත් අපි එහෙමනේ අපි ජනවාර්ගික ප්‍රශ්නයට ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන ඒ ජනතාව ගාවට කියලා මම මේ ගිය සුමානෙත් මුලතිව් ගියා. ඒට කලින් මණ්ඩාරම් ගියා. යාපනයේ ගියා. මහ ජනතාව හම්බෙලා ඔවුන්ගේ ප්‍රශ්න බලලා මේ අරමුදලෙන් ඒකට මේ යොදවන්න බෑ. නමුත් ඒකට වෙනමම තියෙනවා අපේ පරිපාලන ව්‍යුහයක්. ඒ නිසා ඔබලා දන්න ඕනේ. ඔබතුමා දැක්කනේ ජනාධිපතිතුමා යාපනයේ ගියාට පස්සේ ඒ තිබිච්ච ආදරය ඇල්ම ගැල්ම කොහොමද නේ? ඒ මොකද අපි මේ 13 ව්‍යවස්ථාව අරන් ගිහිල්ලාද? එහෙම නැත්නම් මේ ෆෙඩරල් ක්‍රමය දෙනවා කියලා නෑ. ඒ අරන් ගියේ අපේ තියෙන වැඩපිළිවෙල ශක්තිමත්කම පරිණතකම. ඒ නිසා මේ ප්‍රශ්නයක් අහනකොටත් ඒ සම්බන්ධ බුද්ධිමත් වහන්න.